ඒ වගේම ලස්සන පිළිවෙලට ගෙදර රැස් කරගන්න පළවෙනිදා ඉතින් හෙට අද හැමෝම කාර්යබහුල ඇති කියලා හිතනවා. මං ඔයාලට අරගෙන ආවේ මම මොනවාද පාවිච්චි කරන්න කියලා ගේ සෝදන්න. ඉතින් මම මේ ටයිල් ක්ලීන් කරගන්න පාවිච්චි කරන්න මෙන්න මේ ඩෑෂ් කියන ටයිල් ක්ලීනර් එක තමයි පාවිච්චි කරන්න. මේක ඇත්තටම මම ගොඩක් කල් ඉඳලා දැන් පාවිච්චි කරා. මේකට ගොඩක් හොඳට මේ පැල්ලම් එහෙම අයින් වෙනවා. ඒ වගේම මේ හොඳ පෙනුමක් එනවා. මේක තමයි මම පාවිච්චි කරන ටයිල් ක්ලීනර් එක. ඊළඟට මම ඔයාලට පෙන්වන්න යන්නේ මම ගෙදර සුවඳට තියාගන්න පාවිච්චි කරන එයා ප්‍රශ්න එක. මෙන්න මේ ස්ප්‍රින් ටයිම් කියන එයා ප්‍රශ්න එක තමයි මම පාවිච්චි කරන්නේ ගෙදර සුවඳට තියාගන්න. ඉතින් මේක රුපියල් 350කට තමයි මම මේක කඩෙන් ගන්නේ. ස්ප්‍රින් ටයිම් කියන එක. ඊළඟට මේකේ සුවඳට මම හරි කැමතියි. ඉතින් ඒක නිසා මම වෙන ඒවා try කරන්න නැහැ. බොහෝ දුරට මේක තමයි අරගෙන ඉන්නේ. මේ ඩෑෂ් කියන ටයිල් ක්ලීනර් එක උනේ රුපියල් 400ක මුදලක්. ඉතින් ලොකු ප්‍රමාණයක් මේකේ තියෙනවා. ඒ වගේම හොඳට ගෙදර ටයිල් වල තියෙන කුණු ටික සුද්ධ වෙනවා. මම බාත්රූම් වල ඒ වගේ ටයිල් සුද්ධ කරන්නත් මේ ඩෑෂ් කියන එක පාවිච්චි කරලා තමයි. හරි එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. ඔන්න යාළුවනේ පේනවනේ අපේ මෙතුගේ සෙල්ලම් බඩුයි සෙල්ලම් ගෙවලුයි හැම තැනම. ඉතින් ඉස්සෙල්ලාම මෙන්න මේ ටික අස් කරගෙන තමයි ගෙදර සෝද ගන්න උනේ අපි දෙන්නට. ඉතින් අද හස්බන්ඩ්ුත් ගෙදර ඉඳපු නිසා මට වැඩේ ලේසි වුණා. නැත්තම් වැඩේ ගොඩක් අමාරු වෙනවා. මොකද මේ සේරෝම අස් කරගෙන තමයි ගේ හොදන්න ඕනේ. බෝනික්කොයි හැම තැනම විසිකලා දාලා ගිහිල්ලා. ඉතින් මේ මොන්ටිසෝරි පටන් ගන්න කවද්ද කියලා තමයි බල ඉන්නේ. මොකද මේ ටිකේ හරියට දග වෙලා යාළුවොත් නැහැයිනේ මේ හම්බ වෙන්නේ. ඉතින් ඒක නිසා හැම තැනම පේනවනේ මේ ඉන්නේ තඩි කුකුලෙක්. ඉතින් මේ සෙල්ලම් බඩු නම් ගොඩ ගැහිලා කොයි වෙලාවක හරි මෙයින් එකක් පෑකිලා ලිස්සල වැටිලා තමයි මොකක් හරි වෙන්නේ. මොකද මේ හැම තැනම මේවා දාලා යන නිසා. ඊළඟට බිල්ඩින් බොක්ස් කෑලි මිකී මවුස්ලයි හැම තැනම තිබුණා. ඉතින් මේ බඩු ටික අස් කරගෙන ඊට පස්සේ අපි ගේ හොදන්න පටන් ගත්තා. අද තමයි අවුරුද්දටම තියෙන අමාරුම දවස මං හිතන්නේ. මං සාමාන්‍යයෙන් ගාඩ්නින් වැඩවලට වඩා මෙන්න මේ වැඩ ටික තමයි අමාරුයි කියලා දකින්නේ. මොකද මේ ඉතින් මේ වැඩ ඔක්කොම ඉවරුණාට පස්සේ කොන්ද අමාරුවක් යන්තම් හරි හැදුනේ නැති වුණොත් තමයි පුදුමේ. ඉතින් අපි බඩු ටික අස් කරගෙන ඊළඟට ගේ හොදන්න පටන් ගත්තා. අර ටයිල් ක්ලීන් එක මම ඔයාලට පෙන්නුව එක මේ ඒක නම් නියමයි. මොකද මේ ඒකට හොඳට ටයිල් ටික පිරිසිදු වෙනවා. ඉතින් ඒක තමයි මම පාවිච්චි කරන්නේ. ඔන්න බලන්නකෝ ඔයාලට මම පෙන්නන්නම්. මෙන්න මේ ටිකත් මගේම නිර්මාණයක් තමයි. මේක මම මේ පොල් කටුවල තමයි මේ ඇඳගෙන තියෙන්නේ. ආයේ කවදා හරි දවසක වීඩියෝ එකකින් මම අරගෙන එන්නම්. මම මේ ටික පොල් කටුවල අර චිත්‍ර ටික පොල් කටුවල තමයි ඇඳගත්තේ. අර පොල් කටු බිත්තිට හයි කරලා තිබුණා ඔයාලා දකින්න නැතනේ. අන්න බලන්නකෝ අපේ ගෙදර ළමයි ටික. ඉතින් මෙතු ඇරුණාම තව ලොකුම ලොකු ළමයි දෙන්නෙක් අපේ ගෙදර ඉන්නවා. මේ තඩි බෑලා දෙන්න තමයි. අම්මෝ මේ දෙන්න නම් මේ සෝදන්න ගියත් හරි අමාරුයි. හොඳ ගණන් වෙනවනේ. ඉතින් ළමයි ඇරුණාම මේ තවත් යුද්ධ තියෙනවා අපේ ගෙදර. අන්න මේ විදිහට කර්ටන් ටිකත් පොඩ්ඩක් උඩට ගැට ගහගෙන ඊට පස්සේ අපි ඉස්සෙල්ලම මේ පොළොව හොදන්න කලින් මකුන්දල් එකක් කඩාගත්තා. මේ විදිහට නම් මකුන්දල් කඩන්න යන්න හොඳ නැහැ. මොකද මේ බිත්තිවල ගෑවෙනවා. මේ ඉරි වදිනවා. දැන් කොහොමත් අපේ ගෙදර පේන්ට් කරන්න කාලේ හරි ඔයාලට පේනවා තිනේ අර බිත්තිවල පැස්ටල් එහෙම ඒ වයින් ලියලා චිත්‍ර ඇදලා තියෙන්නේ නේතු.
මේ අවුරුද්දට පේන්ට් කරන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඒක නිසා කොස්සෙන්ම මකුණු දැල් ටික කඩුවා. මේ ඒවයි ඉරි වදිනවා කළු පාටට. මේ නැත්තම් මකුණු දැල් කඩන එකකින් හරි ඒ වගේ එකකින් තමයි මේවා මේ සුද්ධ කරගන්න ඕන. මම මේ අර ආයෙම කොහොමත් පේන්ට් කරනවනේ. ඉතින් ඒ නිසා ලොකු මේ උත්සාහයක් දරුවේ නැහැ මේ ඒ ටික මේ අස් කරගන්න. මකුණු දැල් ටික කඩාගෙන ඊට පස්සේ මේ අතු ගාලා මේ පොළොව හොඳට අතු ගාගෙන ඊට පස්සේ තමයි මේ ලැස්ති වුණේ අපේ ගේ සෝදන්න. අන්න අතුවගෙන ආවා අපේ මෙතු. අපේ හස්බන්ඩ් ටෙඩි පෙයාලා ටික මම ගිහින් දාපු තැන හරි කියේ නැහැ. එයා ඔක්කොම ටික උස්සන් ඇවිල්ලා එළියට දැම්මා. ඒක හොයදුවෙත් නැහැ මේ පාර අවුරුද්දටම හොදනවා කියලා හිතාගෙන ඉන්නේ. මේ බැහැත හරිම අමාරුයි, හරිම මහන්සියි මේ වැඩ ටිකත් එක්ක. ඒක නිසා කර්ටන් ටිකයි ඒ ටික අපි මේ සුද්ධ කරේ නැහැ. කොහොමද ආයේ අවුරුද්දට කියන අප්‍රේල් වලට පේන්ට් කරලා මේ ඒකත් එක්කම කර්ටන් ටිකත් සෝදලා කොහොම වැඩ ටික කරගන්නවා. 31 වෙනිදා හොඳ නැහැනේ. ඉතින් මේ අතර කස් කර නැතුව ඉන්න නිසා අපි සාමාන්‍ය විදියට මේ ගෙදර අස් කරලා හොදලා ඒ ටික සකසලා ගත්තා. मेरा स्पीड कर दे रहा है අත මන් දන්නවා ඔයාලත් අනිවාර්යයෙන්ම මං වගේම බිසි ඇති කියලා. ඉතින් මේ අලුත් අවුරුද්දකුත් ළඟම එනවා. හෙට කියන්නේ 2026 ලබනවා. ඔන්න බලන්නකෝ අතුගා ගත්තට පස්සේ තමයි මේ පෙනුම. ඊට පස්සේ අපි සේදුවට පස්සෙත් අරගෙන එන්නම් ඔයාලට මේක මොන වගේද කියලා. ඉතින් 2025 දී සිද්ධ වෙච්ච හැම අඩුපාඩුවක්ම හදාගෙන 2026 දී ඔයාලා හැමෝගෙම ජීවිතවලට හැමදේම හිතන පතන ආකාරයෙන්ම ළඟා කරගන්න පුළුවන් වෙන කියලා අපි ඔයාලට සුබ පැතුමක් මේ වෙලාවේ එකතු කරනවා. එයා ඉතින් කාබරංකයක් කනවා. එයාගේ වැඩ හොම තමයි. තාම ඉතින් ලොකු තේරුමක් නැහැනේ. පොඩ්ඩක් විශ්ේ කර කර ඉන්නවා. නට පොඩි දේවල් වලට අපිට උදව් කරනවා. අර මං ඩෑෂ් එක මේ පොළවේ හැමතැනටම චුට්ට දාගත්තා. මේක මේ බකට් එකකට මේ චුට්ටක් දිය කරලා මේ ඒ ටික ඔක්කොම ආවරණය වෙන්න මේ දාගත්තා නම් හොඳයි කියලා හිතුණා අපිට. මේ ඉතින් මේමයි මේක මේ අර අපි වීඩියෝ එකක්ම හදන විදිහට නෙමෙයි හදුවේ. ඉතින් අපි සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙන විදිහට ඉතින් ඇත්තටම මේ එහෙම කර ඉන්නවට වඩා අර පොතලේ ගෙනල්ලා ටක් ගාලා ටික හරලා මේ සෝදගෙන ගියා ඉක්මනට. මොකද වෙලාවත් යනවනේ. ඒක නිසා නැත්තම් ලේසි පහසු වෙන්නේ නැහැ. ඔක්කොම ටික අස් කරලා ඉවර වෙද්දි මුළු දවසක්ම ඉවර වෙනවා. ගෙදර වැඩ නම් මේ කොච්චර අස් කරත් ඉවරයක් නැහැ. පොඩි කට්ටිය ඉන්න ගෙවල් වල කොහොමත් එහෙමයිනේ. අපේ ගෙදරත් ඒ වගේම තමයි. ඔන්න බලන්නකෝ කොස්සක් අරගෙන එන හැටි. මේ ටයිල් ටික හොදන්න. ඉතින් එයාත් හරි එකතුයි. අපිට පුළුවන් විදියට එයාත් ඇවිල්ලා මේ පුළුවන් විදියට උදව්වක් කරනවා. ඉතින් මේක වැඩක් කෙරුණේ නැති වුණාට චුටි කාලේ ඉඳන්ම මෙහෙම පුරුදු වෙන එකත් ගොඩක් වටිනවා. මොකද ලොකු වුණාම නැත්තම් බබාලා හුරු කරගන්න අමාරුයිනේ. පොඩි වැඩක් හරි කරගන්න. පේනවනේ අපේ මෙතුගේ වැඩ ටික ඉතින් ඔයාලට.
අන්න වගේ දඟ මල්ලක් තමයි මට ඉන්නේ. ඒ වුණාට ඉතින් එයාත් එක දවසක වෙනවා තේරෙන්නෙත් නැහැ. එසේ කරනවා නම් තමයි ඒ වුණාට එයත් එක්ක දවස ගත කරන එක ඉතින් ඇත්තටම හරිම සතුටින් තමයි කරන්නේ. මේ ඒ වුණාට සමහර වෙලාවල් වලදී කරන දඟයටත් එක හිතනවා මන්ට මේ මොන්ටිසෝරි පටන් ගත්තා හොඳයි කියලා. මොකද මේ ඒක පහුවෙන මෙයා දඟ වැඩි වෙනවා. මොකෝ යාළුවෝ නැහැනේ මේ ගෙදර. ඉතින් මෙයා තමයි තාම ඉන්නේ අපිට. ඉතින් ඒක නිසා යාළුවෝ නැති නිසා මේ දඟ වෙනවා. ඉතින් හරි අමාරුයි පාලනය කරන්න. ওই විදියට තමයි අපේ උදේ කාලය අද ගෙවුනේ. මම හරිම අපහසුයි මේ අත්වලට එහෙම දෙක අත්දෙනවා පොළව තලලා. ඊළඟට අපි කුස්සියත් අස් කරගත්තා. ඒකත් මම වීඩියෝ එකේ අන්තිමට පෙන්නන්නම්කෝ අපි පිළිවෙලට ලස්සනට කුස්සිය අස් කරගත්ත හැටි. මේ ඒක නම් ලොකු වීඩියෝ එකක් අරගෙන ආවේ නැහැ. අවසානයේදී කුස්සිය පිළිවෙලට හදාගත්තපු හැටි මම ඔයාලට මේ වීඩියෝ එකේ අන්තිමට පෙන්නන්නම්. මාත් එක්ක ටිකටම රැඳිලා ඉන්න. අන්න යාළුවනේ දැන් අපි සෝදාගෙන ඔන්න ෆෑන් එකකුත් දාගත්තා. මේ සිලිමේ ෆෑන් එකක් හයි කරලා තියෙනවා. ඉතින් ඒකත් දැම්මා. දැන් මේක ෆෙලිගෙන යන ගමන් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවානේ කුණු බැල්ලම ඔක්කොම ගිහිල්ලා දිස්නෙකුත් ආවා. ඊළඟට මම බුදු පිළිම තියෙන තැන පහන් පත්තු කරන තැන ඒ ටිකත් හොඳට අස් කරගෙන මේ පහන් ඉඳලම හොඳට පිහිදලා තියුවා. හෙට උදේ පාන්දරම පහන පත්තු කරන්න. ඉතින් යාළුවනේ මේ ඔය විදියට ඊළඟට අපි වැරන්ඩා එකට ගියා. වැරන්ඩා එක ටිකත් මෙන්න මෙහෙම හොඳට අර ටයිල් ක්ලීනර් එක දාලා පිරිසිදු කරගත්තා. ඔහොම චුට්ටක් ඉන්නකෝ මම ඔයාලට කුස්සියේ තත්ත්වය පෙන්නන්න. ඔන්න යාළුවනේ අපි දැන් එන කිචන් එක. ඔන්න හරිනේ පේනවනේ. මේ අපි මේකත් මේ විදිහට ලස්සනට මේ පිළිවෙලට හදාගත්තා. මේ මේස් එහෙම අර මල් පෝච්චි හොඳට පිහිදලා බඩු ටික අස් කරලා ඔම වීඩියෝ එකේ ඉන්න තා චුට්ටකින් පෙනෙයි. මෙතන මල් පෝච්චිය. ඉතින් යාළුවනේ අන්න ඒකත් සෝදලා මෙන්න මේ විදියට ලස්සනට හදාගත්තා. ඉතින් මම ගේ ඇතුළේ තිබිච්ච අර ඩ්‍රෝ සෙට් එකකුත් කුස්සියට අරගෙන ආවා. උමනා බඩු එහෙම දාගන්න. මෙතුගේ සෙල්ලම් බඩු දෙකක් තමයි ඒගොල්ලෝ දෙන්න පේනවා ඇතිනේ. ආව දෙන්නෙක් ඉන්නවා ඔයාලට. ළඟට පොඩි මේ පැලයකුත් විසිතුරු පැලයකුත් පැන්ට්‍රි උඩින් තියාගත්තා. වැඩ නම් ගොඩාක් තියෙනවා. ඉතින් කරන්න තාම වැඩ ඉවර නැහැ අපේ ගෙදර ඔක්කොම. එහෙනම් යාළුවනේ අදට වීඩියෝ එක ඉවර කරන තමයි මේ ලේස්තිය ලබන්නා වූ 2026 වර්ෂය ඔයාලා හැමෝගෙම ජීවිතවලට හැම කටයුත්තක්ම සඵල වෙන වර්ෂයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මාත් එක්ක රැඳිලා ඉන්න ආදරණීය ඔයාලා හැමෝටම බුදු සරණයි. සතුටින් පරිස්සමින් ඉන්න. ආයෙ වීඩියෝ එකක් අරගෙන එන්නම්.